Hi everyone. ඉතින් Android phones වලට ලව් කරන ඕන කෙනෙක් කැමතිම ෆෝන් එකක් තමයි OnePlus කියන්නේ. ඉතින් මම අද අරන් ආවා OnePlus 12 ෆෝන් එකක රිවිව් එකක්. ඉතින් රැඳිලා ඉන්න මේ රිවිව් එක මම පෝස්ට් කරන්නේ ෆෝන් එක පාවිච්චි කරලා අවුරුද්දකට පස්සේ. ඉතින් මගේ යූස් එක්ස්පීරියන්ස් එකත් ඔයාලට හොඳටම මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා කලින් දැක්කා වගේ මම කලින් යූස් කළේ OnePlus Nord Blue color ෆෝන් එක. ඉතින් ඒක මම අවුරුදු 3ක් විතර පාවිච්චි කරපු ෆෝන් එකක්. ඉතින් ඒකේ එක්ස්පීරියන්ස් එක මට හොඳටම හොඳයි. ඒ නිසා තමයි මම ආපහු OnePlus එකකට මාරු වෙන තීරණය කළේ. ඉතින් මේ විදිහට තමයි OnePlus 12 එක අන්බොක්ස් කරද්දී ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ඔයාලට පේන්නේ. ඉතින් මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් OnePlus ලගේ අයිකනික් තීම් එක වෙන never settle logo එකත් එක්ක තියෙන මේ පොඩි black color box එක. ඉතින් මේ box එක අන්බොක්ස් කරලා බලමු මොනවද ඒකේ තියෙන්නේ කියලා. ඉතින් OnePlus ලගේ color theme එක වෙන red bright red color එකෙන් ඔයාලට තියෙනවා මුලින්ම welcome note එක. ඒ වගේම තමයි ඊළඟට අපිට බලා ගන්න පුළුවන් ෆෝන් එකේ quick guide menu එක. ඉතින් වෙන රිවිව් වගේ නෙමෙයි අද මාත් එක්ක රිවිව් කරන්න මේ වාත කේස් එකක් ඉන්නවා. ඉතින් පොඩි ඩිස්ටර්බ් වෙනවා වැඩි ගණන් ගන්න එපා. ඉතින් මේ තියෙන්නේ OnePlus එකට එන SIM eject එක. ඒ වගේම තමයි අපි හැමෝම දන්න red cable card එකත් මේ ෆෝන් එකත් එක්කත් එනවා. ඉතින් ලංකාවේ අපිට එච්චර ලොකු යූසේජ් එකක් නැහැ මේ red cable club එකේ. ඉතින් ඔයාලට ඒකත් try කරන්න පුළුවන් මේක ගත්තොත්. OnePlus 12 එක ලස්සන කලර්ස් කීපයකින් එනවා. මම මෙතන අරගෙන තියෙන්නේ Flowy Emerald කියන කලර් එක. මේක මාරම ලස්සන ලුක් එකක් තියෙනවා. ඔයාලට වීඩියෝ එකේ බලා ගන්න බැරි වෙයි. නමුත් ඔයාලා එක්ස්පීරියන්ස් කරොත් ස්ටෝර් එකකට ගිහිල්ලා ලස්සන ෆෝන් එකක්. ඒ ලුක් එක මම හිතන්නේ වෙන එක ෆෝන් එකකවත් ගන්න පුළුවන් ඇති කියලා. ඉතින් ගොඩක් ස්ලිම් ෆෝන් එකක් මේක. මම අරගෙන තියෙන්නේ 512GB internal memory එකක් එක්ක 16GB RAM එකක් තියෙන ෆෝන් එකක් තමයි මගේ අතේ දැන් තියෙන්නේ. ඒ වගේම තමයි කියන්න ඕන මේකේ කැමරාව එන්නේ Hasselblad තමයි කැමරාව මැනුෆැක්චර් කරන්නේ. ඉතින් ඒ ටෙක්නොලොජි එකත් එක්ක තමයි එන්නේ. හොඳ කැම් එකක් තියෙනවා මේ ෆෝන් එකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් OnePlus Nord එකත් OnePlus 12 එකත් අතර වෙනස. ඉතින් මේ OnePlus Nord එක මම අවුරුදු 3ක් පාවිච්චි කළා. brand new condition එකම තියෙනවා බලන්න පුළුවන්. මම ඒකෙත් තරම් තියෙන blue color එකක්. ඉතින් OnePlus 12 එකට එනකොට එයාලා මාර විදිහට අප්ඩේට් වෙලා තියෙනවා එයාලගේ ෆෝන්ස් වල. ඒ වගේම තමයි මේකේ curvy display එකක් තියෙනවා. මම මේ ෆෝන් එකේ දකින එකම negative side එක තමයි මේ curvy display එක. මොකද සමහර වෙලාවට use කරද්දි පොඩි ප්‍රශ්න එනවා. අපි back කරද්දි වගේ දෙයකදී මේ curvy display එක නිසා පොඩ්ඩක් අපිට පාවිච්චි කරන්න අමාරුවක් තියෙනවා. ඒ අරින්න මේ ෆෝන් එකේ වෙන කිසිම ප්‍රශ්නයක් මට නම් මේ වෙනකන් ඇවිල්ලා නැහැ අවුරුද්දක් පාවිච්චි කළා. ඉතින් අපි ෆෝන් එක බැලුවට පස්සේ අපිට තියෙනවා 100 watt බැටරි එකක්. ඉතින් ගොඩක් ෆෝන්ස් වල අද වෙනකොට බැටරි එක charge කරන charge එකක් හෝ කේබල් එකක් කිසිම දෙයක් එන්නේ නැහැ. ඉතින් OnePlus ලගේ මේකට එනවා 100 watt charge එකක්. ඉතින් මේක බිඳුවේ ඉඳන් 100 වලට charge කරන්න යන්නේ විනාඩි 20ක් 30ක් වගේ ඉතාමත් අඩු කාලයක්. ඉතින්
ඒක ඇත්තටම මාර බෙනිෆිෂල්. මොකද ඔයාට ෆෝන් එක charge කරන්න අමතක වුණොත් ඔයාට මේ ඩොක් එකයි කේබල් එකයි පාවිච්චි කරලා විනාඩි 20ක් 30ක් ඇතුළත ෆුල් charge කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අවුරුද්දකට කලින් මම මේ ෆෝන් එක පර්චේස් කරේ 2,30,000කට වගේ මුදලකට. ඉතින් Android usersලා දන්නවා Android ෆෝන් එකක තියෙන වටිනකම security features ඊළඟට privacy features ගොඩක් Android phones වල වැඩි iPhone එකකට වැඩිය. ඉතින් ඒ ගැන මම කියන්නේ නැහැ. ඒ ඔක්කොම features මේ ෆෝන් එකට ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මගේ අවුරුද්දක experience එකත් එක්ක මේක හොඳම ෆෝන් එකක්. ඔයාලා try කරන්න OnePlus 12 එක. මොකද හොඳ brand එකක්, හොඳ ෆෝන් එකක්. ඉතින් ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාන්න යන්න.